අද වීඩියෝ එකෙන් මං ඕගොල්ලන්ට අරගෙන එන්න හිතුවේ ඔස්ට්‍රේලියාව ලෝකයේ තියෙන අනිත් රටවල් අතරින් අපිට මයිග්‍රේට් කරන්න සුදුසුම රටක් වෙන්නේ ඇයි කියන එකට වැදගත් කරුණු 10ක්. ඉතින් මේ වීඩියෝ එක මං හිතනවා ඔස්ට්‍රේලියාවට එන්න ආසාවෙන් ඉන්න ඕගොල්ලෝ හැමෝටමයි ඒ වගේම තාම මයිග්‍රේට් කරන්න හොඳ රට මොකක්ද කියලා හිත ඉන්න ඕගොල්ලන්ටයි හැමෝටම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම මේ ගේන කරුණු 10 ඇහුවහම ඕගොල්ලන්ටම හිතන්න පුළුවන් ඔස්ට්‍රේලියාව ඕගොල්ලන්ට මයිග්‍රේට් කරන්න කොයිතරම් සුදුසු රටක්ද කියන එක. පළවෙනි පොයින්ට් එක තමයි population density එක. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ජනගණත්වය. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ ජනගණත්වය හරිම අඩුයි. ප්‍රධාන නගර මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වගේ ගත්තහම පොඩ්ඩක් ජනගණත්වය තියෙනවා. ඒ වුණාට සාපේක්ෂව ලෝකයේ තියෙන රටවල් අතරින් අඩුම ජනගණත්වයක් තියෙන රටක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ. ඔස්ට්‍රේලියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් වලින් ගත්තහම මිලියන් 7.7ක් වගේ තියෙනවා. හැබැයි ඔස්ට්‍රේලියාව ඇතුලේ මිනිස්සු ඉන්නේ මිලියන් 27යි. ඉතින් ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ එක වර්ග කිලෝමීටරයක මිනිස්සු 3 දෙනෙක් 4 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් මේක අපි ලංකාවේ ජනගණත්වයත් එක්ක බැලුවාම ලංකාවේ වර්ග කිලෝමීටරයකට මිනිස්සු 350ක් 400ක් වගේ ඉන්නවා. ඉතින් මේ විදිහට ගත්තහම ජනගණත්වය අඩු රටක් කියන්නේ ජීවත් වෙන්න ගොඩාක් හොඳ රටක්. මොකද එතකොට ප්‍රධාන නගර වලින් එහාට ගියාම ට්‍රැෆික් හරිම අඩුයි. ඒ වගේම පිරිසිදු වාතය තියෙනවා. රිසෝසස් තියෙන ප්‍රමාණය මිනිසුන්ට සාපේක්ෂව ගොඩාක් වැඩි නිසා හරිම හොඳ ජීවන තත්ත්වයක් ගෙවන්න පුළුවන් මේ රටවල් වල. ඒ වගේම ඔස්ට්‍රේලියාව කියන්නේ දියුණු රටක් නිසා අපි රීජනල් ඒරියා එකකට ගියත් ප්‍රධාන නගරවලින් ටිකක් ඈතට ගියත් ඒ තියෙන හැම සිටි එකක්ම හොඳටම ඩිවෙලොප් කරලා හදලා තියෙනවා. අවශ්‍ය මූලික පහසුකම් සියලුම දේවල් ඒ තැන්වල තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියාව කොච්චර ලොකු රටක්ද කියන එකට මම ඕගලන්ට දෙයක් කියන්නම්. වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවල තියෙන පර්ත් කියන නගරය ගත්තහම ලෝකයේ තියෙන නගරවලින් ගොඩක්ම අයිසොලේටඩ් වෙලා තියෙන නගරයක් විදිහට තමයි පර්ත් සැලකන්නේ. ඉතින් පර්ත් වල ඉඳන් ළඟම තියෙන ලොකුම නගරය තමයි ඇඩිලේඩ්. ඇඩිලේඩ් වලට පර්ත් වල ඉඳන් කිලෝමීටර් 100කට එහා තියෙනවා. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන් කොච්චර අඩු population density එකක්ද ඔස්ට්‍රේලියාව ඇතුලේ තියෙන්නේ කියන එක. ඊළඟ පොයින්ට් එක තමයි ඔස්ට්‍රේලියාවේ ලයිෆ් ස්ටයිල් එක. ඉතින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ගොඩාක් අයගේ ලයිෆ් ස්ටයිල් එක හරිම සරලයි. ඒ වගේම හරිම බැලන්ස් ලයිෆ් ස්ටයිල් එකක් තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ. මොකද ඔස්ට්‍රේලියාවේ වර්ක් ලයිෆ් බැලන්ස් එක හරිම හොඳට මේන්ටේන් කරනවා. ඉතින් ඕගොල්ලන්ට ඔස්ට්‍රේලියාවට ආවොත් බලා ගන්න පුළුවන් මෙහි ගොඩාක් වෙලාවට වීකෙන්ඩ් එකට මිනිස්සු කැම්පින් යනවා. එහෙම නැත්නම් බීචස් වලට යනවා. නැත්නම් නේචර් එක බලන්න කොහේ හරි තව තැන් වලට යනවා. ඉතින් මේ වගේ ලයිෆ් ස්ටයිල් එක හරිම නිදහස් ලස්සන ලයිෆ් ස්ටයිල් එකක් තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ. ඊළඟ දේ තමයි ඔස්ට්‍රේලියාවේ අවම වැටුප. එහෙම නැත්නම් මිනිමම් වේජ් එක. ඉතින් ලෝකයේ තියෙන රටවල් අතරින් උපරිම අවම වැටුපක් ලබා දෙන රටක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ. ඔස්ට්‍රේලියාවේ අවම වැටුප පැයකට ඩොලර් 24ක් වෙනවා මේ 2026 අවුරුද්දට. ඉතින් මේක ලෝකයේ තියෙන අනිත් දියුණු රටවල් එක්ක බැලුවාම ගොඩාක්ම ලොකු ගාණක්. ඉතින් පැයකට ඩොලර් 24ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 900කට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ කරන්න පුළුවන් රටක්. ඉතින් මං හිතන්නේ මේ පොයින්ට් එක ගොඩාක් වැදගත් පොයින්ට් එකක් වෙයි. ඕගොල්ලෝ තාම තීරණය කරනවා නම් කොයි රටටද මයිග්‍රේට් කරන්න කියන එකට. ඒ වගේම ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න අයට ගොඩාක් සතුටු ආරංචියක් වෙයි මේක. ඊළඟ පොයින්ට් එක තමයි ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍යයට දෙන හෙල්ත් බෙනිෆිට්ස් කියන ඒවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ හෙල්ත් කෙයා කියන එක ගත්තහම ගොඩාක් හොඳ මට්ටමක තියෙනවා. PR එකක් තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් සිටිසන් කෙනෙක්ට රජයෙන් මෙඩිකෙයා කියන එක හම්බ වෙනවා. ඉතින් මේ මෙඩිකෙයා කියන්නේ අපිට බෙහෙත් ගන්න, ඒ වගේම හොස්පිටල් කවර්ස් වලදී අසනීපයක් වුණාම ඒකෙන් වියදම දරනවා රජයෙන්. ඉතින් මේක ඇත්තටම ගොඩාක් වාසි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අයට. ඉතින් මේක ගොඩාක් වැදගත් පොයින්ට් එකක් වෙනවා ඔස්ට්‍රේලියාවට PR එකක් අරගෙන එන්න ඉන්න ඕගොල්ලොන්ට.
ඒ වගේම ස්ටුඩන්ට් වීසා, වර්ක් වීසා වලට එන කෙනෙක්ට වුණත් පස්සේ කාලෙක ඕගොල්ලෝ PR එකකට ඇප්ලයි කරාම ඕගොල්ලොන්ට මේ හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ පොයින්ට් එක තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන බීචස්. ඇත්තටම මට මේක ගැන කියන්න ඕනේ කියලා හිතුණා. ඒකයි මම මේක පොයින්ට් එකක් විදිහට ඇඩ් කළේ. මොකද මම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මං හිතන්නේ බීචස් 5-6කට ගිහින් තියෙනවා. ඒ හැම එකක්ම එකිනෙකට වඩා මාර වෙනස්. ඕස්ට්‍රේලියාව වටේම තියෙන මුහුදු වෙරළවල් ගත්තහම හරිම වෙනස්, එකින් එකට ලස්සන බීචස් තියෙනවා. ඉතින් ඊළඟ පොයින්ට් එක විදිහට මං කතා කරන්න හිතුවේ ඕස්ට්‍රේලියාවේ තියෙන මේජර් ඇට්‍රැක්ෂන්ස් ගැන. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ගොඩාක් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේසස් තියෙනවා. ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ආවහම ඕගොල්ලන්ට බලන්න යන්න පුළුවන් තැන් සෑහෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ලොං වීකෙන්ඩ් එකක් එනවා නම් ඒ වගේම නිවාඩු කාලවලදී බලන්න යන්නේ කොහෙද කියලා හිතන්න දෙයක් නැති තරමට ඔප්ෂන්ස් තියෙනවා. අනිත් එකේ හැම තැනක්ම ගොඩාක් ලස්සන තැන්. ඉතින් ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ජීවත් වෙන්න එනවා නම් මේ වගේ නිවාඩු කාලවල තැන් බලන්න යන්න, ලස්සන ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න මේ පොයින්ට් එකත් ගොඩාක් හොඳ එකක් වෙයි. ඊළඟ පොයින්ට් එක තමයි ඕස්ට්‍රේලියාවේ ක්ලයිමට් එක. ඉතින් ඕස්ට්‍රේලියාවේ දේශගුණය ගත්තහම මං හිතනවා ඒකත් ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න හේතු වෙන්න එක පොයින්ට් එකක් වෙයි කියලා. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේත් සීසන්ස් 4ක් තියෙන රටක්. ඉතින් රස්නි කාලේ තියෙනවා, සීතල කාලේ තියෙනවා. ඉතින් මේ සීසන්ස් 4 තියෙනකොට හැම තිස්සෙම රට වෙනස් වෙනවා. අර ඒකාකාරී විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතින් සමහර කාලවල මල් පිපිලා අවුව තියෙනවා. ඒ වගේම සීතල කාලේ එනකොට ගස්වල කොළ හැලෙනවා. ඉතින් ඒ වගේ හැම තිස්සෙම රට ලස්සනයි, වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ වින්ටර් එක ගත්තහම උනත් දැන් අපි දන්න විදිහට කැනඩාවල, UK, USA වගේ රටවල් වල හිම වැටෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර මිනිස්සු ජීවත් වෙන හරියවල් වල එහෙම හිම වැටෙන්නේ නැහැ. ඉතින් ඒ පැතිවල උෂ්ණත්වය ගොඩාක් වෙලාවට අඩුම යන්නේ සෙල්සියස් 3කට 4කට ඒ වගේ තමයි. ඒකත් සිඩ්නි, මෙල්බන් වගේ පැතිවල. ඉතින් බ්‍රිස්බේන් ගත්තහම ඒ තරමටවත් රස්නේ අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වෙනමම හිම වැටෙන පැති තියෙනවා. ඉතින් ඒ පැත්තට ඕගොල්ලන්ට හිම බලන්න යනවා නම් යන්න, ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා පරිසරය ගත්තහම ගොඩාක් වෙලාවට සෞම්‍ය දේශගුණයක් තමා තියෙන්නේ ජීවත් වෙන්න. ඉතින් මේක ගොඩාක් හොඳ පොයින්ට් එකක් වෙයි ඕගොල්ලන්ට මයිග්‍රේට් කරනවා නම්. ඊළඟ වැදගත්ම පොයින්ට් එක තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු. ඉතින් මේක ගැන මට ඕගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු ගොඩාක් කරුණාවන්තයි, හැමෝටම උදව් කරනවා. ඉතින් මම මෙහෙ ඇවිල්ලා දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. මම මේක දැකපු විශේෂම දෙයක් ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු හරිම හොඳට කතා කරනවා, hina වෙනවා. උදේට දැක්කහම අඳුරන්නේ නැති කෙනෙක් වුණත් good morning කියනවා. ඉතින් මේ වගේ ගොඩාක් කරුණාවන්ත මිනිස්සු ඉන්න රටක් තමයි ඕස්ට්‍රේලියාව කියන්නේ. ඒ වගේම ඕස්ට්‍රේලියාව කියන්නේ මල්ටිකල්චරල් රටක්. ඉතින් ලෝකේ හැම තැනකින්ම මයිග්‍රන්ට්ස්ලා ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා ඕස්ට්‍රේලියාව පුරාවට ඕගොල්ලන්ට ලංකාවේ කෑම කඩ, ඉන්දියාවේ කෑම කඩ, චයිනීස්, ජපනීස් ඕගොල්ලන්ට මොන જાතියේදී ඕනේ ඒ විදිහට හැම જાතියෙම කෑම කඩ තියෙනවා. ඒ වගේම බඩු ගන්න තැන් තියෙනවා. ඉතින් මේ මල්ටිකල්චරල් එන්වයරන්මන්ට් එක ගොඩාක් පහසු වෙනවා ඕගොල්ලන්ට ජීවත් වෙන්න මෙහෙට මයිග්‍රේට් කරොත්. ඊළඟ පොයින්ට් එක මම හොයාගත්තෙත් මේ වීඩියෝ එක කරන්න සර්ච් කරද්දී ඕස්ට්‍රේලියාවේ පරිසරයේ තියෙන වාතය ලෝකයේ තියෙන පිරිසිදුම වාතයේ තියෙන රටවල් වලින් එකක් කියලා කියනවා. ඉතින් මේ අතරින් ගත්තහම ටස්මේනියාවල තියෙන මේ කේප් ක්‍රීම් කියන තැන මෙතන තමයි ලෝකයේ තියෙන පිරිසිදුම වාතයේ තියෙන තැන කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් අන්තිමට මට ඔයගලන්ට ගේන්න ඕනේ පොයින්ට් එක තමයි ඕස්ට්‍රේලියාවේ වයිල්ඩ් ලයිෆ් ගැන. ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ ලොකු බයෝඩයිවර්සිටි එකක් තියෙන රටක්.
ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ගොඩාක් ඔස්ට්‍රේලියාවට විතරක් ආවේනික ලස්සන සත්තුෝ ඉන්නවා. උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට කෝලාස්ලා එක්ක ෆොටෝස් ගන්න පුළුවන්, කෝලාස්ලව දකින්න පුළුවන් සූ එකකට ගියොත්. ඒ වගේම ඔස්ට්‍රේලියාව පුරාවටම කැන්ගරූස්ලා, වොලබීස්ලා ඒ වගේ සත්තුෝ ඉන්නවා. ඉතින් ඒ අතින් ගත්තහම හරිම ලස්සන වයිල්ඩ් ලයිෆ් එකක් තියෙන රටක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම් දැන් ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන් නේද ඔස්ට්‍රේලියාව ගත්තහම ගොඩාක් ඒරියාස් වලින් රෑන්ක් එක උඩින්ම තියෙන රටක්. ඉතින් මේක මයිග්‍රේට් කරන්න හොඳම රටක් වෙන්න ප්‍රධාන සුදුසුකමක් වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලපු ඔස්ට්‍රේලියාවට එන්න ආසාවෙන් හිටපු ඕගොල්ලෝ හැමෝගෙම ආසාව තව වැඩි වෙන්න ඇති කියලා. ඒ වගේම ඔස්ට්‍රේලියාව මයිග්‍රේට් කරන්න හොඳ රටක්ද කියලා හිතාගන්න බැරුව හිටපු අයට මං හිතනවා වැදගත් කරුණු හම්බ වෙන්න ඇති කියලා ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න සුදුසු ඇයි කියන එකට. ඉතින් අද වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලෝ හැමෝටම thank you. ආයි මේ වගේ වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.